ඔයාලට මම 2025 ලෙවල් කරපු ළමයි කොහොමද ඉක්ෝන් වලට ඒකක් ගන්න කොහොමද S මට්ටමක ඉන්න ළමෙක් C මට්ටමකට යන්නේ C මට්ටමක ඉන්න ළමෙක් B මට්ටමකට යන්නේ B මට්ටමක ඉන්න ළමෙක් A මට්ටමකට යන්නේ A එකක ඉන්න ළමෙක් තමන්ගේ A ප්ලස් එක කොහොමද ගන්න. ඉතින් ඇත්තට මම 2025 ලෙවල් කරපු ළමෙක් මේ ඉතින් මගේ රිසල්ට් එක මම කොහොමද ඉක්ෝන් වලට ඒකක් ගත්තේ මේ තියෙන දවස් 32 ඇතුළත අද ඉඳන් ගත්තොත් අගෝස්තු 10 අගෝස්තු 9 වෙනිදාට කොහොමද මේ දවස් ටික ඇතුළත කොහොමද ඔයාලා ලකුණු මට්ටම් වැඩි කරගන්නේ මොනවාද ඔයාලා අන්තිම දවස් ටිකේ කරන්න ඕනේ මම මොනවද කරේ ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදාගෙන තමයි මම මේ vlog එක ගේන්නේ. MCQ කොහොමද කරේ MCQ මගේ ලකුණු වැඩි කරගන්න මම ඇත්තටම පාස් පේපර් වල MCQ මුලින්ම මම කරේ පාඩමක් පාඩම් කරලා ලෙසන් වයිස් මගේ MCQ ටික මම කරා. ඒ කියන්නේ එක පාඩමකින් මම MCQ 50 ගන්න. ඒ වගේ MCQ 50ක් 60ක් ඒ කියන්නේ MCQ හොය. ඒ කියන්නේ පාස් පේපර් එකක තියෙන දැන් අපි හිතමු පළවෙනි පාඩම අපේ ආර්ථික විද්‍යාව හැඳින්වීමනේ ඒ පාඩමේ තියෙන MCQ සියල්ල මම කොහොමද දෙන්න පුළුවන්. එතකොට අලුත් MCQ මම විදුදය පේපර්ස් වල තියෙන MCQ ඊට පස්සේ පාස් පේපර් MCQ පළාත් පේපර් වල MCQ වල තියෙන හැම ප්‍රශ්නයක්ම අරගෙන ලෙසන් වයිස් මම මුලින්ම පේපර් කරා. ඊට පස්සේ කරේ මම පාස් පේපර් වල තියෙන ප්‍රශ්න වල ඒ කියන්නේ පාස් පේපර් මම 2006 ඉඳන් පාස් පේපර් ලියලා තියෙනවා. ඒත් 2006 ඉඳලා මම 2006 ඉඳලා 2024ට යනකම් ටයිමින් තියතිය මගේ පාස් පේපර් කරලා දිනවා. ඉතින් මම කියන්නේ ඔයාලට මේ කාලේ හොඳටම ඇති ඔයාලගේ MCQ ලකුණු මට්ටම වැඩි කරගන්න. ඉතින් මම කියන්නේ ඔයාලට දවසට පැය දෙකක් වෙන් කරලා ඔයාලගේ MCQ මට්ටම වැඩි කරගන්න බැරි කමක් නැහැ. හැමෝටම පුළුවන්. ඉතින් මම කියන්නේ MCQ පේපර් එකේ ලකුණු මට්ටම වැඩි කරගන්න හොඳම දේ. ඔයාලා MCQ වල ඔයාලා බලන්න ඕනේ MCQ එකේ ඇයි මෙතන වරදින්නේ? ඇයි මේ උත්තරේ එන්නේ නැත්තේ? ඉස්සරහින් ලියන ඇයි මේක එන්නේ නැත්තේ? මේකට හේතුව මොකද්ද? මම කරපු දෙයක් තමයි ඒක. හැම ප්‍රශ්න MCQ හැම ප්‍රශ්නයකම මම විවරණ ලියලා තියෙනවා. ඇයි මේකට මේ උත්තරේ එන්නේ නැත්තේ? මේක එන්නේ මේ උත්තරේට. අන්න ඒ වගේ ඔයාලට මේ පොඩි කාලය ඇතුළත ඔයාලට දැන් 2006 වගේ ඉඳලා පේපර්ස් ලියන කාලයක් නෑ. හැබැයි ඔයාලට පුළුවන් 2015 වගේ කාලෙක ඉඳලා ඔයාලගේ MCQ දැන්ම වැඩි කරගන්න. මොකද දවසට පැය 24ක් තියෙනවා. ඒ 24න් අපි 4ක් පැය නිදාගත්තත් අපිට පැය 20ක් තියෙනවා. ওই පැය 20න් අපිට පැය දෙකක් ගත්තොත් අපිට අපේ MCQ ටික වැඩි කරගන්න බැරි කමක් නැහැ. ඉතින් මම කියන්නේ ඔයාලට ඉකෝන් පේපර් එකේ මම MCQ වලට කරේ අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මම නිතරම දවසට MCQ පේපර් එකක් අනිවාර්යයෙන්ම කළා. ඉතින් ඉකෝන් MCQ පේපර් එක කියන්නේ හරිම විනයක් ඇතුව. ඒ කියන්නේ මාරම කූල් එකේ ලියන්න ඕනේ පේපර් එකක්. මොකද අපිට වඩාත්ම නිවැරදි උත්තරය තෝරන්න තියෙන්නේ. වඩාත්ම නිවැරදි උත්තරය තෝරන්න කිව්වම නිවැරදි උත්තර තියෙන්න පුළුවන්. අපි ඒ අතරිනුත් වඩාත්ම නිවැරදි උත්තරය තමයි ඉකෝන් පේපර් එකේ තෝරන්න ඕනේ. ඉතින් මාර අමාරුයි. එහෙම උත්තරයක් තෝරගන්න. මොකද අපේ අවුරුද්දේ මට මතකයි එක ළඟින් යන උත්තර සෑහෙන්න තිබ්බා. එකක් හොයාගන්න හරිම අමාරුයි. හරියට තියරි පොයින්ට් එක ඔළුවේ තියෙන්න ඕනේ. මේකම තමයි එන්නේ කියලා. නැත්තම් උත්තරයක් හොයාගන්න අමාරුයි. මොකද උත්තර පහක් තියෙනවා. මේ උත්තර පහෙන් අපි එක උත්තරයක් හොයාගන්න ඕනේ. ඒ හින්දා හරිම කූල් එකේ තමයි මේ පේපර් එක ලියන්න ඕනේ. දැන් අපි කතා කරමු ඉකෝන් පේපර් එකේ රචනා ප්‍රශ්න ගැන. කොහොමද රචනා ප්‍රශ්න වලට ලෑස්ති වෙන්නේ? ඇත්තටම දැන් A මට්ටම කියන ළමයෙක් නම් හැම ප්‍රශ්නයකටම දැන් මම හිතනවා රෙඩි වෙලා ඇති කියලා. දැන් ඒත් මම මේ කතා කරන්නේ S මට්ටමක නැත්නම් ෆේල් මට්ටමේ ඉන්න ළමයෙක් කොහොමද? ඔයාලට ලේසිම පාඩම් පහක පාඩම් කරලා ප්‍රශ්න පහට රෙඩි වෙලා යන්න. ඒක ඔයාලට ගොඩක් වාසියි. මොකද මේ රචනා පේපර් එකට අපිට ඕනේ ප්‍රැක්ටිස් එක. ටයිමින් ප්‍රැක්ටිස් කියන දෙක තමයි ඕනේ. මොකද ප්‍රැක්ටිස් කරන තරමට තමයි මේ පේපර් එක ලියන්න පුළුවන්. මොකද මම ගොඩක් ප්‍රැක්ටිස් කරා රචනා පේපර් එක. එතකොට මම කරපු දෙයක් තමයි පේපර් එකේ දැන් අපේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන පාඩම ගත්තොත් එහෙනම් මේ පාඩමේ තිබ්බ පාස් පේපර් එක දිගට ලියාගෙන ගිහලා ප්‍රැක්ටිස් කරා. ඉතින් මම කියන්නේ අපිට පුළුවන් බෑ කියලා දෙයක් නැහැ. ඉතින් ඔයාලගේ පළවෙනි පාඩම වල තෝරගන්න ඕනේ. මේ පාඩම හොඳට පාඩම් කරලා දවසක් වගේ පොඩි කාලයක් අරගෙන පාඩම් කරන්න. ඊට පස්සේ කරන්න ඕනේ පොඩි ඒ කියන්නේ ප්‍රශ්නයකට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් අරගෙන ඔයාලා පේපර් එක මේ ප්‍රශ්න ටික ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ 2015 වගේ අපි අවුරුද්දක් ගත ඔය 15 ඉඳන් 15 පළවෙනි ප්‍රශ්නේ 16 පළවෙනි ප්‍රශ්නේ ඒ වගේ 24ට යනකම් පළවෙනි ප්‍රශ්නේ එක දිගට ලියාගෙන යන්න. එතකොට ඔයාලා ප්‍රැක්ටිස් එකක් හැදෙනවා මේ රචනා ප්‍රශ්නවල. ඉතින් මම හිතනවා මේ වගේ කරොත් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන් කියලා. ඉතින් මේකත් කියන්න ඕනේ විභාගෙට මාස 3ක් විතර තියලා මම සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරන්න ගත්තා. ඊට පස්සේ විභාගෙට ඒ කියන්නේ මාස 3ක්
මේකක් කියන්න ඕනේ. විභාගෙට මාස 3ක් දීදී මම සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරා. ඊට පස්සේ එක්සෑම් එක මට මුලින්ම තිබි ඉකෝන් සබ්ජෙක්ට් එක. ඒතකොට ඉකෝන් වල දවස් 10කට කලින් මම මගේ අනිත් සබ්ජෙක්ට් එක අයින් කරලා මම ඉකෝන් වල ફોකස් එක දුන්නා. ඒ ඉකෝන් වල පළවෙනියටම කරේ මම 13 වසර 12 වසර කියන සිලබස් එක බලාගත් එක. දවස් දෙකක් වගේ පොඩි කාලයක් අරගෙන මම මුලින්ම කරේ ඒ සිලබස් එක බලාගත්තා. ඊට පස්සේ කරේ මගේ මම ගහපු ෂෝට් නෝට්ස් ඊට පස්සේ කී පොයින්ට්ස් කියන ඒවා මම බලාගත්තා. ඊට පස්සේ කරේ පාස් පේපර් ලියපු එක 2006 කියන අවුරුද්දේ ඉඳන් 2024 ඒ කියන්නේ මගේ අවුරුද්දට කලින් අවුරුද්දේ පේපර් එක දක්වා මම පාස් පේපර් ලිව්වා. මුලින් ඉඳන් ආයේ මම ලියලා තිබ්බා නැවතත් ආයෙ ලිව්වා. ඉතින් MCQත් ඒ වගේ MCQ වල විවරණ බැලුවා. ඒ බලලා මගේ මයින්ඩ් එක ක්ලියර් කරගෙන මම එක්සෑම් එකට වාඩි වුණා. ඉතින් බය වෙන කිසිම දෙයක් නැහැ. ඔයාලට මේ මාසෙත් ඇති ඔයාලගේ තියෙන ලකුණු මට්ටම ඔයාලා කොතනද ඉන්නේ එතනින් ඉස්සරහට යන්න. ඉතින් මම කියන්නේ කිසිම වෙලාවක වැටෙන්නේ නැතුව මේ තියෙන ලකුණු මට්ටම වැඩි කරගන්න තමයි ඔයාලා බලන්න ඕනේ. කිසිම වෙලාවක වැටෙන්න එපා. ඉතින් දැන් විභාගේ අතාරිනවා කියන මානසික මට්ටමින් බැහැර වෙලා මම කියන්නේ මේ තියෙන දේ ඔයාලා කරගත්ත දේෙන් ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මම ඒකයි කියන්නේ S මට්ටමක ෆේල් මට්ටමක ඉන්න ළමෙක්ට S මට්ටමකට යන මේක හොඳම කාලයක්. මාසයක් වගේ කාලයක් කියන්නේ. ඉතින් මේ විදිහට වැඩ කරන්න මේ විදිහට වැඩ කරත් ඔයාලට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට business studies වලට මම කොහොමද වැඩ කරේ කියලා ගේන්න. කමෙන්ට් කරන්න ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම description එකේ දාන්න මම MCQ discussion videos බලුවේ කාගේද කියලා. ඉතින් ඔයාලට ඒක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ඔයාලගේ එක්සෑම් එකට මම හදවතින් සුබ පතනවා. Goodbye's a bittersweet, but it's not the end. I'll see your face.